අයිබන් අද ඉතාම සෝචනීය දවසක් අද ඇතරම මේ ලංකාවේ බන්ධනාගාර ඉතිහාසයේ ඉතාම කළු පැල්ලමක් සනිටහන් වන දවසක් බවට පත් වී ඉතාම ඇත්තටම අපි අපේක්ෂා නොකරන ඒ වගේම කනගාටුදායක දවසක්. දැන් අද 6 වෙනිදා ජූලි 6 වෙනිදා අද දැන් මේ වීඩියෝ කරන වෙලාව වෙනකොට රාත්‍රී 10ක් පසු වෙලා මේ වෙනකොට බන්ධනාගාර රැඳවියන් 19ක ආසන ප්‍රමාණයක් ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකුට ආසන ප්‍රමාණයක් ඝාතනයට ලක් කරලා තිනවා. මේකම බන්ධනාගාරයේ ඇති වුණ ගැටුමත් එක්ක දැන් මේකේ ඇත්තටම අපි කතා කරන්න කැමති දේ තමයි මේ ඇත්තටම කතා කළ යුතු දේ තමයි මේ ගැටුම ඇත්තටම 5 වෙනිදා තමයි ඇති වුණේ ජූලි 5 වෙනිදා. ඇත්තටම මේක වළක්වා ගන්න තිබුණා අද 6 වෙනිදා වෙන විට. නමුත් ඇත්තටම අපිට පෙරුණ ආකාරයට විශේෂයෙන්ම දැන් මේ සම්බන්ධව ගත්තාම ආරක්ෂක තොරතුරු විශ්ලේෂණය කරන පුද්ගලයන් ඒ වගේම ඊට අමතරව පොලිසිය සම්බන්ධව තොරතුරු වාර්තා කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අතර සිල්නා මේ කාරණා මේකට කියලා තිනවා. ඒ තමයි අත්‍තරම දැන් 5 වෙනිදා මේ ඇති වුණ මේ ගැටුම රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ අච්චු කරන ලද දඩුවම් නියමු බන්ධනාගාර රැඳවියන් අතර මේ වෙච්ච ගැටුම ඇත්තටම සමතටපත් කරගන්න තිබුණා. ඒ කියන්නේ දැන් ඊයේ දවසේදී රැඳවියන් දෙදෙනෙකු ඝාතනයටපත් වුණා. ඊට පස්සේ දැන් මේ ඊයේ රාත්‍රියේ 5 වෙනි රාත්‍රියේ මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සමාවෙන්න සිදු නොකිරීමත් එක්ක තමයි අද 6 වෙනිදා මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වුණේ. බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ඝාතනයට ලක් වෙලා තිනවා. ඒ වගේම මේ 7 දෙනා ඝාතනයට ලක් වීමේදී අත්‍තරම වුන් තාම පුරුදු විදිහට තමයි ඝාතනයට ලක් වෙලා තියෙන්නේ. ඒ තමයි ශෝචනීය තත්ත්වය. එක නිලධාරියෙක්ව වැසිකිළියක් ඇතුළට ගෙනහිල්ලා ඔහුට අතින් පයින් පොළොව වලින් ගහලා ඒ වගේම ගල් වලින් ගහලා තමයි මරා දමලා තියෙන්නේ. ඊට පස්සේ තවත් රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් තාම ක්‍රූර විදිහට ඝාතනය කරලා තියෙන්නේ. ඒ නිසා ඒකත් එක්කම අත්‍තරම දැන් මේ වගේ සිද්ධියක් වුණාම දැන් රැඳවියන් පහර දීලා බන්ධනාගාර නිලධාරීන් ඝාතනය වුණාම බන්ධනාගාර නිලධාරීන්ත් ඔය ඒ පාර්ශවයත් අත්‍තරම ඊට පස්සේ අනිත් පාර්ශවයට විරුද්ධව කටයුතු කරන්න ක්‍රියාමාර්ග ගන්නවා. ඒක මානුෂීය තත්ත්වයක් නොලැබී තත්ත්වයක්. ඉතින් අපිට පේන තියෙන වෙන තත්ත්වයක් තුල තමයි රැඳවියනුත් විශාල පිරිසක් දැන් කියවන ආකාරයෙන් 19ක් කියලා කියනවා. නමුත් අපි දැක්ක ඊයේ අර කාන්තා රැඳවියන් බන්ධනාගාරේ වහල මතර නැගලා කිව්වා 40ක් විතර මේ වෙනකොට මැරලා ඉන්නේ අපිව බේර ගන්න කියලා. ඉතින් අපිට ඇත්තටම දැන් අද 6 වෙනිදා මේ රාත්‍රී 10ක් පසු වෙලා තියෙන මේ වෙලාවේ ලැබෙන තොරතුරු එක්ක අපිට සනාථ කරගන්න බෑ ඇත්තටම කොච්චර ප්‍රමාණයක් මේකෙන් ඝාතනයට ලක් වෙලා ඉන්නවද කියලා දෙපාර්ශ්වයම. දැන් අද වාර්තා වෙච්ච සමහර තොරතුරු කියුනේ මීගම මහරෝහලට ඇතුළත් කරපු 100කට ආසන්න ප්‍රමාණයකින් බහුතර ප්‍රමාණය, ඒ කියන්නේ 50කට අධික ප්‍රමාණයක් බන්ධනාගාර නිලධාරී මහතුන් තුවාල වෙලා ඉන්නේ කියලා තමයි ප්‍රකාශ වුණේ. ඉතින් අතර මේක ඛේදවාචකයක්. දැන් අපි දැක්කා මේ සජීවී දර්ශන එහෙම නැත්නම් මේ සමාජවාදී යන දර්ශන දැක්කා. අර ප්‍රධාන ගේට්ටුව අසලදී වෙච්ච බන්ධනාගාරයේ රැඳවියන් එළියට ඇවිල්ලා අර පොලිසිය සහ ස්ටීෆ් එකේ නිලධාරීන්ට තර්ජනය කරන ආකාරය, කෑ ගහන ආකාරය. එතකොට මේ නිලධාරීන් උන්ට ගහන හැටි, පොළොව වලින් ගහනවා උන්ගේ පාලනය කරගන්න. ඊට පස්සේ එක්තරා අවස්ථාවකදී පොලිසිය විසින් ඒ ගේට්ටුවෙන් ඇතුළට අවිය ඇතුළත් කරලා වෙඩි තියනවා. ඉතින් මේ වගේ බරපතල තැනකට මේක පත් වෙලා තියෙනවා. ඇත්තටම දැන් පොලිසියටත් එවැනි අවස්ථාවකදී වෙන කරන්න දෙයක් නැහැ. මේක පාලනය කළ යුතුයි. පාලනය කරන්න වෙනවා. ඉතින් ඔවුන් එතකොට අවුම් බලය
ඊළඟ මධ්‍යම බලය සහ උපරිම බලය පාවිච්චි කරන්න උන්ට සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයක් තමයි අත්‍තරම මේක සිද්ධ වුනේ. මේකෙදි අපි අපිට කියන්න තියෙන අත්‍තරම මේක දැක්ක දේත් එක්ක දැන් අපි දැක්ක එක්තරා අවස්ථාවකදී මේ අද සමාජ මාධ්‍ය රූපරාම වල ඉටි බෑග් වල මල සිරුරු දාගෙන ගිලන් රථ වලට පටවන ආකාරය. ඉතින් මම හිතන්නේ බන්දරාගාර ඉතිහාසයේ මේ වගේ කළු පැල්ලමක් තාම දරුණු ඛේදවාචකයක් බන්දරාගාර පරිපාලනික යම්කිසි බිඳවැටීමක් බව කියන්න ඕනේ. ඉතින් එවැනි තත්ත්වයක් අතරම මේක ආණ්ඩුවට අතරම මේ ඊයේ දවසේ අතරම මේක මීට වඩා ආණ්ඩුව මෙතිහත් වෙන්න ඕනේ. අපි දැක්ක දේ තමයි දැන් අද බන්දනාගාර බාර ඇමතිවරයා අධිකරණ ඇමතිවරයා කිව්වා ඔහු මේ වක්කීම් බාර ගන්නවා කියලා. නමුත් ඔහු අද අතරම ඔහු මේ අද උදේවරුවෙත් වෙන උත්සවයක ඉඳලා තමයි මේ ප්‍රකාශය කළේ දවල් වරුවේ. හැබැයි ප්‍රශ්න දෙන්න ඔහු ඒ වෙනකොට දන්නේ නැහැ. අතරම කී දිනෙන් මැරලාද, නිල්ධාරීන්ට කොච්චර තුවාල වෙලාද, නිල්ධාරීන් කොච්චර මැරලාද, රන්දියෙන් කොච්චර මැරලාද කියලා. ඒ කියන්නේ ඒකෙන් තේරෙනවා ඔහු වගකීම් විරහිතව කටයුතු කරපු බවක් තමයි තේරෙන්නේ. අතරම දැන් ඊයේ දවසේ මේ සිදුමක් වුණ වෙලාවේ අතරම ඊයේ දවසේ උන් අර ඔය දැන් චෝදනා විල්ලන මත්ද්‍රව්‍ය සම්බන්ධව ඒ පුද්ගලයාව සහ ඒ කණ්ඩායම අතරම ඊයේ දවසේ රාත්‍රියේ වෙනත් බන්ධනාගාරයකට මාරු කළා නම් අද දවසේ මේ ඛේදවාචක සිද්ධ වෙන්නේ නැහැ. ඊයේ නම් රන්දිවියන් දෙන්නේ පමණයි ඝාතනයට උනේ. ඉතින් අද අතරම අපරාධය අද දවසේ මේ සිදුවීම වළක්වා ගත්තා නම් කොච්චර වටිනවද කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් නමුත් කෙසේ වෙතත් අවසනාවකට ඊටම බරපතල ආකාරයට මරණ සංඛ්‍යාව සිද්ධ වෙලා තියෙනවා. දැන් මරණ සංඛ්‍යාව 27ක් විදිහට තමයි සටහන් වෙන්නේ. නමුත් උදේවරුදී අපිට මරණ 30ක් කියලා වාර්තා වුණා. නමුත් අර ඊයේ දවසේ කාන්තාරන්දුවේ වහලුත් නැගලා කිව්වා මරණ 40ක් ඊයේ දවසේ වෙලා තියෙනවා කියලා. නමුත් අපි දන්නේ නැහැ මේකේ කවටවත් නිල ප්‍රකාශයක් කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. තම කනගාටුදායක තත්ත්වයක්. කෙසේ වෙතත් අතරම මේ අධිකරණ ඇමතිවරයෙක් වක්කීම් බාර ගන්නවා කියලා. හැබැයි ඔහු ඇත්තටම වක්කීම් බාර ගන්නේ ඔහු ඇත්තටම හරනම් අමාත්‍යවරුන් ඉල්ලා අස්සන හේතුව තමයි ඊයේ දවසේ මේ සම්බන්ධව මේ සිදුවීම රැඳිව දෙන්නෙක් ඝාතනය වුණාට පස්සේ මේක බරපතල තත්ත්වයක්. ඊයේ දවසේ ඊ රාත්‍රියේ ඇත්තටම අධිකරණ ඇමතිවරයා හරිනම් බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර වැඩ බලන කොමසාරිස්වරයා මේ අය කැඳවලා ඇත්තටම සාකච්ඡා කරලා ඊළඟ ආරක්ෂකාංශයේ ප්‍රධානීන් යුද හමුදාපතිවරයා එහෙම නැත්නම් පොලිස්පතිවරයා මේ සිදුවන කැඳවලා ඇත්තටම ඊයේ දවසේ ඔවුන්ට ඇත්තටම තියෙන්න ඕනේ සෙන්ස් එකක් හෙට දවසේ මේ රන්දිවිදුනේ ඝාතන වුණාට පස්සේ හෙට දවසේ යමක් සිදු වෙන්න පුළුවන් කියන ඉව තියෙන්න ඕනේ කියන තමයි අපේ මතය. එහෙම නැත්නම් මම හිතන්නේ මේ බන්දරාගාර ඉතිහාසයේ මේ සිදුවීම් අධ්‍යයනය කරලා තිබුණා නම් එහෙම නැත්නම් එහෙම උට නිකන් හරි අදහසක් තිබුණා නම් මෙහෙම වෙන්න පුළුවන් කියන එක අද දවසේ අපරාධයේ මේ ජීවිත 27ක් විතර බේර ගන්න තිබුණා. ඒ රන්දවියන්ගේ ජීවිත උනත් සහ බන්දරාගාර නිලධාරීන්ගේ ජීවිත එසේ අල්ල අතර මිනිස් ජීවිත අපිට රැඳවියන්ද එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරීන්ද කියලා එහෙම වෙන් කරන්න බෑ. මොනවුනත් මනුෂ්‍ය ජීවිත අපරාධේ නැතිවීම අපිට ඒ ගැන අතරම සතුටු වෙන්නවත් එහෙම නැත්නම් ඒ ගැන අපි මෙහෙම වර්ණනා කිරීමවත් මෙච්චර ගන්න නැතුණා කියලා කියන එකවත් ප්‍රවෘත්තියක් විතර කියන එකවත් ඇත්තටම තාම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් අපිට ඇත්තටම මේක මේ ජීවිත සංඛ්‍යාව මේ 29 27ක් බේර ගන්න තිබුණා නේද කියන ප්‍රශ්නය තමයි සාමාන්‍යයෙන් අපිට කියන්න තියෙන්නේ. දැන් අපි අර පාස්කු ප්‍රහාරය ගැන කතා කරේ වගේ තමයි. ඇත්තටම අපිට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව සියලු තොරතුරු දැනගෙන ඉඳලා ඒ තොරතුරු ටික ප්‍රභූ ආරක්ෂකයන්ට දැනුම් දීලා කතෝලික පල්ලි වලට දැනුම් දුන්නාද නැද්ද කියන එක තාම ගැටලුකාරී. දැනුම් දුන්නා නම් මේ ජීවිත 300 කාර බේර ගන්න තිබුණා. ඒ වගේ තමයි අපිට මේ කියන්න තියෙන්නේ මේ සිදුවීමේදී. අපරාධයේ බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත 27ක් බේර ගන්න තිබුණා. ඊයේ දවසේ ආණ්ඩුව මැදිහත් වෙලා මේ සම්බන්ධව
නිසි කටයුතු කළා නම් දැන් අද දවසේ දැන් අපි දැක්කා මේ දුම්බර බන්ධනාගාරයට මහනුවර සහ තවත් බන්ධනාගාරයක අනුරාධපුර බන්ධනාගාරයට මේ රැඳවියන් මාරු කරනවා. ඉතින් ඇයි ඊයේ රාත්‍රියේ මේ වැඩේ කරගන්න බැරි වුණේ? ඉතින් එක් කරගත්තනම් අපරාධ අපේ ජීවිත 27ක් මනුස්ස ජීවිත 27ක් රැකගන්න තිබුණා නේද කියන කාර්යය තමයි අපිට අහන්න තියෙන්නේ. දැන් මේකදී මම දැක්ක අර ස්විට්සර්ලන්තයට පැනලා ගිහිල්ලා ඉන්න මේ පොලිස් නිලධාරියෙක් ඕකේ නම් කුමන්ත්‍රණයක් තිබුණා. මීට කලින් අපි එලි කරා මේ කියලා. දැන් මේකත් මේ හැම මගුලක්ම දැන් අන්තිමට ආවට පස්සේ අන්තිමට එක්කෝ රාජපක්ෂලාගේ පිටින් එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසගේ පිටින් ඔය කාගේ හරි පිටින් යන්නේ. දැන් මේකත් ඇත්තටම ඊට පස්සේ ගියයිද දන්නේ මේ මේකෙත් රාජපක්ෂවරේ කවුරු හරි කුමන්ත්‍රණයක් කරා කියලා. ඉතින් ඇත්තටම මේ සත්‍ය නොදක මිත්‍යා පස්සෙම ගිහිල්ලා වෙන්නේ විශාල වලකට ඇද වැටීම. ඉතින් දැන් ඊයේ සිදුවීම ගැනත් මෙච්චර බරපතල විදිහට නොතකීමනේ මේ ආණ්ඩුවේ බරපතල විදිහට නොතකීම නිසානේ අද මේ ජීවිත 27ක් නැතිලා ගියේ. ඉතින් ඒ නිසා හැම දෙයකටම හැමෝටම චෝදනා කර කර ඉඳලා අන්තිමට වෙන්නේ මොකද්ද මේ? අතපොත ඇත්තටම දැන් මේක ආණ්ඩුවේ විශාල අසාර්ථකත්වයක් බවට පේනවනේ. ඒක අපි කියන්න ඕනේ නෑනේ. මේ රටේ සබුද්දක මිනිස්සුන්ට මොලයක් තියෙන මිනිස්සුන්ට තේරෙනවනේ මේක පාලනය කරගත හැකිව තිබුණු තත්ත්වයක් කියලා. දැන් ඊයේ දවසේ මේ 27 29 මරුණා නම් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. ඊයේ දවසේ 27 දෙනෙක් එකපාරම මරුණා කරන්න දෙන්න මේක එකපාරට ක්ෂණිකව ගැටුමක් ඇති වුණා. සිදුවක් කරන මිනිස්සු අපේ ජීවිත 27ක් 29ක් නැති වුණා. එහෙනම් කරන්න දෙයක් නැහැ. ඒක ආණ්ඩුවට වක් කියන දෙයක් නැහැ. හැබැයි දැන් ඊයේ දවසේ රැඳවියක් දෙන්නෙක් ඝාතනය වුණාට පස්සේ එයි මේ කණ්ඩායම් දෙකෙන් එක කණ්ඩායමක් ගැටුමට මූලික වෙච්ච කණ්ඩායම් දෙක එක කණ්ඩායමක් ඉවත් නොකලේ. ඉතින් එහෙම අවබෝධයක් තියෙන්න ඕනේ. මම දන්නේ මේ දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු කියන වැඩ කරමින් තමයි ඉගෙන ගන්න කියලා. අර දිත්ත කුණාටුව සුලි කුණාටුව අපිලාවෙත් කුණාටුව ආවට පස්සේ තමයි ඒකෙන් පාඩම් ගන්න තමයි ඊට පස්සේ කුණාටුව ලෑස්තුනේ. ඊට පස්සේ කුණාටුව ආවෙත් නැහැ. ඉතින් ඒ වගේ මේ දැන් මේ බන්ධනාගාර ගැටුම සිද්ධ වෙලා ඉගෙන ගනිමින්ද දන්නේ නැහැ මේකත් කරන්න. දැන් ඉතින් ඉගෙන ගත්ත දැන් පාඩම. හැබැයි 27 දෙනෙක් මරනවා. ඉතින් කමක් නැහැ. දැන් මේකෙන් හරි පාඩම් ගන්න අරගෙන ඉස්සරහට වැඩ කරන්නකෝ. දැන් හැබැයි ඉතින් ප්‍රශ්න තියෙන්නේ දැන් අර රැඳවියන්ගේ දැන් රැඳවියන් අද බන්ධනාගාරය අසල චෝදනා කරා මේ 54 චෝදනාව දාලා කුඩු පැකට් දාලා නිකරුණේ හිටපු මිනිස්සුත් ගෙනහිල්ලා මේ බන්ධනාගාරගත කරා කියලා. මේ මිනිස්සුත් නැති වුණා. එහෙම තුවාල සිද්ධ වෙලා තියෙනවා. දැන් අතනම මේ වාර්තා වෙන ආකාරයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දැඩි තුවාල සිද්ධ වෙලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ඊට පස්සේ රැඳවියන්ටත් එහෙමයි. මම හිතන්නේ ඒවා සුව කළ නොහැකි මට්ටමේ තුවාල බව තමයි අපිට අතරම සමහර කියන්නේ මේ ඇස් වලට කන් වලට නාසය අතපය වලට වෙලා තියෙන තුවාල. ඉතින් සමහර ඒවා ඇහක් ගැලවුණොත් ඇහක් අයහයි කරන්න බෑනේ. කනක් ගැලවුණොත් කනක් හයි කරන්න බෑනේ. නහය ගැලවිලා ගියොත් එහෙම නහයක් හයි කරන්න බෑනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට මේක මේ ඒ ප්‍රදේශවාසීන් දැඩි ලෙස ආණ්ඩුවට දොස් කිව්වා මේක වළක්වා ගන්න නොගැනීම සම්බන්ධ. ඊළඟට මේක මේ බොරු චෝදනා දාලා රැඳවියන් මේ කියන්නේ බොරු චෝදනා දාලා මිනිස්සු ඇතුළට දැම්මා කියලා කියලා කුඩු දාලා සමහර ඇතුළට දැම්මා කියලා. ඉතින් අපි දන්නේ මේක ඇත්ත නැත්ත පිළිබඳව. ඉතින් කෙසේ වෙතත් දැන් අධිකරණ ඇමතිවරයා කිව්වා වකිම් බාර ගන්නවා කියලා. නමුත් වකිම් බාර ගන්නවා කියලා වැඩක් නැහැ. ඔය ඇත්තටම සදාචාර සම්පන්න ලෙස අධිකරණ අමාත්‍යවරුන් ඉල්ලාස් වෙන්න ඕනේ. ඒකනේ සිද්ධ වෙන්න ඕනේ දැන්. මොකද ඔහුට ඊයේ තිබුණා මේකට මැදිහත් වෙන්න. නමුත් අද ඔහු උදේවරුේ වෙන රැස්වීම වල ගිහිල්ලා උත්සවවල ඉඳලා එළියට ඇවිල්ලා මේ බොහොම කලබලෙන් ඔහු ඇත්තටම මාර කලබලයක් මේ හරියට මේ ඔහු එක්සයිට් වෙලා හිටියේ. මේ මාධ්‍යයෙන් අහන ප්‍රශ්න වලට ඉතින් ඔහුට මම දන්නේ ජනාධිපතිතුමා කතා කරලා බැන්නක් දන්නේ නැහැ. මේ තමසෝනාද කරේ කියලා. ඊයේ රෑ එළිය නිකන් අද මොකද කරේ කියලා. ඉතින් මේ ඔහු වකිම් බාරගත්තා. වකිම් බාරගෙන වැඩක් නැහැ. දැන් මිනිස් ජීවිත 27ක් බේර ගන්න තුණා. ඊ දෙකයි නැති වුණේ දෙදෙනයි නැති වුණේ. අද 27 දෙනෙක් නැතිලා තියෙනවා. මේක සමහරට හිට එළි වෙනකොට මේ ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන්. අපි ප්‍රාර්ථනා කරනවා ඒ නොවේවා කියලා.
එසේ නොවේවා වැඩි නොවේවා කියලා කෙසේ වෙතත් කියන්න තියෙන්නේ අර ස්විට්සර්ලන්තයේ පොලිස් පැන ගිය ඊළඟ දේශපාලන රැකවරණ ලබා ගන්න පොලිස් නිලධාරියෙක් කියනවා මේක මේ කුමන්ත්‍රණයක් තිබුණා මේ එනිකන් මට තේරිච්ච විදිහට මේ රාජපක්ෂලා කුමන්ත්‍රණයක් වගේ ආණ්ඩු බිඳදාමන ආණ්ඩුවේ ගමන නවත්තන කුමන්ත්‍රණයක් කියලා. ඉතින් මං කියන්නේ මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන් කියන්නේ මේ වගේ ගොන් හරක්ගෙන් තමන්ගේ අර ස්විට්සර්ලන්තයේ හරි කොහේ රටක ඉන්නකොට මේ රිෆියුජි එක දික් කරගන්න එහෙම නැත්නම් ප්‍රොෆයිල් එක හදාගන්න කියන කතා එක්ක මේ ওই ගොන් කතා අහලා ආණ්ඩුවට කෙලව ගන්න එපා. මොකද ওই ගොන් කතා ඇහුවම වෙන්නේ මේ සමහරට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් හිතෙන්නේ ඇත්තටම මේක රාජපක්ෂල කුමන්ත්‍රණය මේක ආණ්ඩු වට්ටන කුමන්ත්‍රණය. මොකද එහෙමලත් බම්බුවත් ඒක. ඉතින් එහෙම හිතලා අන්තිමට වෙන්නේ මොකද්ද මේ පාර වැරදෙනවා. එතකොට මොකද පාර වැරදුනහම වෙන්නේ මොකද්ද? පාර පේන්නේ නැතු යනවා. ඒ නිසා ඔය වගේ ගොන් කතා වලට රැවටෙන්න බෑ. ඉස්සලාම උන්ට ගහන්න ඕනේ ඩීයු එකක්. දාලා ඇතුළට දාන්න ඕනේ. මොකද මේ වගේ බොරු කියලා ආණ්ඩුව අන්දනවට. මොකද එතකොට ආණ්ඩුවට ඇත්තටම අනාගතයේ ඉල්ල වෙන මේ තර්ජනය සම්බන්ධ හරි හිතන්න බෑනේ. ඔක්කොම හිතන්නේ රාජපක්ෂලා කියලා. එහෙම හිත යනකොට ආණ්ඩුවට කොහොමත් කෙලවෙනව දන්නේම නැහැ. ඒ නිසා මේ ඔය ස්විට්සර්ලන්තයේ ඉන්න ඔය පොලිස් කාර්ය වගේ උන්ට ඇත්තටම ඩීයෝ ගහලා ගන්න මෙහෙට ගෙන්නලා. මං කියන්නේ ජනාධිපතිතුමාට. ආණ්ඩුව ඉස්සරහට කරගෙන යන්න ඕන. නැත්තම් මොන ගොන් කතාවද? මේක මේ අර මේ මද්ද්‍රව්‍ය සම්බන්ධව ඇති වෙච්ච කණ්ඩායම් දෙකක් අතර ඇති වෙච්ච ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඊයේ දවසේදී හරියට විසඳ ගන්න බැරි කළමනාකරණය කරගන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් ආණ්ඩුවටත් බන්ධනාගාර බාර ඇමතිවරයටත් නිසි උපදෙස් සහ ඒ ක්‍රියාකාරී වැඩපිළිවෙළ නොකිරීම නිසා අද දවසේ ජීවිත 27ක් නැතු වුණා. ඉතින් ඒ හැර මේක වෙන කුමන්ත්‍රණයක් කියන්න නෑනේ. කුමන්ත්‍රණයක් තියෙනවා නම් එහෙනම් මේ රටේ ත්‍රස්ත විමර්ශනාංශය තියෙනවා, TID එක තියෙනවා, CID එක තියෙනවා, SIS එක රාජ්‍ය බුද්ධි සේවය තියෙනවා. උන් අනාවරණය කරන්න කියන්න ඕනේ. එහෙනම් මෙහෙම එකක් මේ බන්ධනාගාරයේ මෙහෙම වෙනවා කියලා. ඉතින් එහෙම අනාවරණය කරගත්තා නම් ඒක වළක්ව ගන්න උනන්නේ. ඒ නිසා මේ වගේ මෝඩ චූන් වලට ජනාධිපතිතුමා අහුවෙන්න එපා කියලා කියමින් කෙසේ වෙතත් මේ නැති වුණ බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් ඥාතීන්ට ඒ රැඳවියන්ගේ ඥාතීන්ටත් අපි අපේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ ප්‍රකාශ කරමින් නැවත මේ වගේ සිදුවීම් ඇති නොවන්න ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කටයුතු කරන්න ඕනේ. අධිකරණ අමාත්‍යවරයාගෙන් බාර ගන්න ඉල්ලා අස්වෙන්න ඕනේ. ඔහු අතරම මේ අධිකරණ අමාත්‍ය ධූරය දරන සුසුපුතුලෙන් නොවන බව තමයි පේන්නේ. ඉතින් මේ අඩුම ගානේ බන්ධනාගාරයේ මේ වෙච්ච සිදුවීම කල්පනා කරගන්න බැරි වෙච්ච අධිකරණ ඇමතිවරේ තියානේ මේ ආණ්ඩුවට මොන ගමනක්ද කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. නමුත් මෙවැනි ඛේද වාචකයන් ඉස්සරහට ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරන මොකද අපි දැක්ක අද අර පොහොර බෑග් මොනවද මේ ඉටිකොලවල මම හිතන්නේ වාහන වල පැටුවේ මලමිනි. ඉතින් ඒව දකින්න තරම් අපි දකින්න තරම් අපිට එහෙම දකින්න තරම් අපි එහෙම නොලබෙන්න ඕනේ. ඒක එහෙම ප්‍රාර්ථනා කරන්න බෑ මිනිස් ජීවිත. ඒ නිසා එහෙම දකින්න හැකියාව නොලබේවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් නිසා නැවත මිනිස්සු ඇතුළවන්න ආණ්ඩුව වග බලා ගන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. ඊටම කනගාටුවෙන් කියන්නේ.